දැනටම Apple App Store එකෙයි Google Play Store එකෙයි top free app එක විදිහට අපේ app එක rate වෙලා තියෙනවා. number 1 in education. ඒතර මම තවත් චුට්ටක් හොඳ MCQ app එකක්. දැන් MCQ අදිද්දි සද්දයක් ඇහෙනවා වගේ දාලා app එකක් හදලා වැඩක් නැහැ. මේ වෙද්දි විනාඩියකට මැච් 54ක් යනවා. විනාඩියකට. එතන මම පන්තිය නෑ එක්ක මට පේන්නේ ඔන්ලයින් ලයිව් එකේ මුන් නෑ. විනාඩියකට මැච් 54ක් යනවා. ගොඩක් ළමයි අහලා තිබුණේ app එකේ chat කරන්න වගේ හදන්න බැයිද කියලා. ඒක නිකන් අනවශ්‍ය පැත්තකට යයි කියලා මට හිතෙනවා නිකන්. ඒක ඊට පස්සේ නිකන් මැච් එක කොහොමද chat එක යයි වගේ සීන් එකක් තියෙනවා. අපිට දැන් ආව පොඩි පණිවිඩයක් මේ දැන් තාම පැය 24ක් ගිහිල්ලා නැහැනේ තාම පැය 12ක් 13ක් විතර ගිහිල්ලා තියෙන්නේ. දැනටම Apple App Store එකෙයි Google Play Store එකෙයි top free app එක විදිහට අපේ app එක rate වෙලා තියෙනවා. number 1 in education. හරිද? මෙයමයි අපේ app එක ඔයාලගේ මගේ දෙගොල්ලන්ගේම app එක. එතකොට මේ හරි. අර වැඩක් කරනවා නම් හරියටම කරන්න ඕනේ කියන එකයි මගේ මතය. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයාලට උනත් කියන්න තියෙන්නේ දැනට මොනවා හරි වැඩක ලෙවල් එකක් තියෙනවානේ. ඔයාගේ හිතන්නකෝ ඔයාට තියෙනවා ඔයාගේ පවුල ගැන කියන ගත්තාම මේ පවුලේ දැනට ගත්ත මිනිස්සෙක් ගත්තාම මේ මිනිස්සයා ගිහිල්ලා තියෙන උපරිමයක් තියෙනවා නම් ඔයාට ටාගට් කරන්න පුළුවන්. ඒකට වඩා 10 ගුණයක් වගුරට යනවා වෙනම ප්ලේස් එකකට වා පොසිෂන් කරනවා. ඔයාගේ පවුලේ කවදාවත් දොස්තරලා ඉංජිනේරුවෝ ඉඳලා නැත්තම් ඉන්නවනම් හෝ ඒ ප්ලේස් එකෙන් 10 ගුණයක් උඩින් ආව පොසිෂන් ගන්න. ළඟ ප්ලේස් කරලා වැඩක් නැහැ. ලංකාවේ MCQ app ඕන තරම් තියෙනවා. ඒතර මම තවත් චුට්ටක් හොඳ MCQ app එකක්. දැන් MCQ අදිද්දි සද්දයක් ඇහෙනවා වගේ දාලා app එකක් හදලා වැඩක් නැහැ. ඊට වඩා වෙනම මානයකින් මම මේක පොසිෂන් කරන්න ඕනේ. මම පන්ති වලදීත් කරන්න හදන්නේ හැම වෙලාවෙම මේක. මම මේ අවුරුද්දේ පන්තියක් කරාම මගේ පන්තිය තව ඊළඟ අවුරුද්දේ වෙන කෙනෙක් කොපි කරත් ප්‍රශ්නයක් නැහැ. මම ඊළඟ අවුරුද්දේ ඉන්නේ මගේ මේ අවුරුද්දේ වල තව 10 ගුණයක් උඩින්. ගිය අවුරුද්දේ මේ අවුරුද්දයි දැකලා තියෙනවා නම් ඒක ඔයාලට තේරෙනවා. මේ පාර වැඩ පිළිවෙලවල් එක්ක ගත්තාම ඉතින් ගිය අවුරුද්දයි 20 23 24 ගත්තත් එහෙම 24 25 ගත්තත් එහෙමයි. හරිද? එතකොට මේ අපේ කට්ටිය කොච්චර මේ ඇප් එක ප්ලේ කරලා තියෙනවද කියනවනම් දැන් මේ වෙද්දි විනාඩියකට මැච් 54ක් යනවා. විනාඩියකට. එතන මම පන්තිය නෑ එක්ක මට පේන්නේ ඔන්ලයින් ලයිව් එකේ මුන් නෑ. විනාඩියකට මැච් 54ක් යනවා. ඊට පස්සේ සමහර කට්ටිය දැන් ඊට টොප් ලිස්ට් එකේ මේ සයිලන්ට් රෑන්ක්ස් වලට ඒකේ දාලා තියෙනවා ලීඩර් බෝඩ් එකක් දාලා තියෙනවනේ. එතකොට ලීඩර් බෝඩ් එකේ අද උදේ සමහර කට්ටිය ඊයේ ඇප් එක දාගත්තලා දැන් අද උදේ වෙනකන් එක දිගට ගහලා අර ඔක ඇප් එක රිලීස් කරලාදී අපේ මල්ලි හිටියේ එක 6300ක් පොයින්ට්ස් තියාගෙන දැන් නිකන් 15000ක් පොයින්ට් తీරුණුත් ඉන්නවා ඊයේ රයි නම් අද උදේ වෙනකන් ගහලා. ඒ කියන්නේ අර සුපිරි ඈ කොහොම හරි එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. උපරිම ප්‍රයෝජනය ගන්න අපි තව දුරටත් දැන් ඇප් එක රිලීස් කරාට තාම වැඩ ඉවර නැහැ. දවස ගානේ අලුතෙන් ප්‍රශ්න වැටෙනවා ඒකට. හැම සබ්ජෙක්ට් එකකින්ම අලුතෙන් ප්‍රශ්න වැටෙනවා. හරි. එතකොට තව ඉංග්‍රීසි මීඩියම් පාර්ට් ඇඩ් වෙනවා, ඊතුරු පාඩම් ඇඩ් වෙනවා, තියෙන පාඩම් වලින් තව ප්‍රශ්න ඇඩ් වෙනවා. දවස ගානේ අපි ඔක දැන් එක දිගට අවුරුද්දක් විතර මොක තව ඩිවෙලොප් කරනවා. තියෙන පොඩි පොඩි දුර්වලතා අඩු කරගෙන. හරිද? මේ අර දිගටම දියුණු කරනවා. දියුණු කරගෙන යනවා. මේක මම අර ගේන්න හදන්නේ වෙනම පොසිෂන් එකකට. දැනටම වෙනම පොසිෂන් එක තියෙනවා. අර නිකන් වෙනම පොසිෂන් එකකට මම මේ ඇප් එක ගේන්නයි අපි try කරන්නේ. ඒක ඔයාලගෙත් අදහස් අර මේවා ඕනේ දෙයක් කියන්නේ. හරි. දැන් අපි අර ෆිසික්ස් වලට එහෙම ඊයේ ප්‍රශ්න වලට තප්පර 30යි 40යි දාලා තිබ්බේ නිකන් ප්‍රශ්නේ කියවල වෙද්දි ඉවර වෙද්දි නිකන් ප්‍රශ්නේ ගිහිල්ලා වගේ තියෙන හින්දා දැන් වෙලාව එහෙම වැඩි කරලා හදලා තියෙනවා. හරි. ගොඩක් ළමයි අහලා තිබුණේ ඇප් එකේ chat කරන්න වගේ හදන්න බැයිද කියලා. ඒක නිකන් අනවශ්‍ය පැත්තකට යයි කියලා මට හිතෙනවා නිකන්. ඒක ඊට පස්සේ නිකන් මැච් එක කොහොමද chat එක යයි වගේ සීන් එකක් තියෙනවා. හරි. දැන් ආයන්න. හරි.